we party on you, yeah. Hi ළමයි ඔයාලට කොහමද? කාලෙකට පස්සේ ඔන්න අලුත් vlog එකක් ගේන්න යන්නේ. අද මගේ යාළුවයි ආදිත්‍ය නාරායන්ගේ සංක දිනේගේ show එක බලන්න යන්නේ. අපි ඉතින් නත්සු මිනිසා ටෝකියෝ වටේ ට්‍රෝමක් දාන්න හිතාගෙන යාවේ. ඉතින් ඔයාලා කොහෙදන්ද ආදිත්‍ය නාරායන්ගේ කොන්සර්ට් එක බලන්න ආවනම් ආවේ කියලා කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් මේ කොන්සර්ට් එක තිබ්බේ ජපානයේ කෂිවා සිටි එකේ චිබා පැත්තේ. ඉතින් අපි එතෙන්ට යමු. ඒ හිටියේ ජිනත් එක්ක තමයි අද මම කෂිවා ටෝකියෝ පැත්තේ රවුම ගහන්නේ. ඉතින් අපි මුලින්ම හොටෙල් එකට චෙක් ඉන් වෙන්න යන්නේ. ඒ වීඩියෝස් නම් මම හිතන්නේ නැතුව ඇති. ඒත් අපි මුලින්ම කරේ කෂිවා වල තියෙන හොටෙල් එකට ගිහින් චෙක් ඉන් වෙච්ච එක. මේ දවස් ටිකේ ඉතින් ජපානයේ වැස්ස. හැබැයි මේ වෙලාවේ විතරයි අපි ලකි වැස්සේ. දැන් අපි ඉන්නේ කෂිවා ස්ටේෂන් එකේ. මේ බලන්න අර පිටිපස්සේ ඉන්න මිනිහෙක්ද ස්ටැචු එකක්ද කියලා හිතන්න බලන්න. අපිට පොඩක් හොටෙල් එක හොයාගන්න වෙලා ගියා. ඒත් හරිම ළඟින් තිබ්බේ අපේ හොටෙල් එක. ඊට පස්සේ කාලා බීලා හැම පොඩක් වටේත් ඇවිදලා අපි කොන්සර්ට් එකට යන්න ලෑස්ති වුණා. කොන්සර්ට් එක තිබ්බේ කෂිවා සිවික් කල්චරල් හෝල් එකේ. ඔන්න අපි එහෙනම් එතෙන්ටත් ආවා. අපි පොඩක් 3ට විතර ආවා. එළිය පොඩි ලංකාවේ කෑම කඩේකුත් තිබ්බා. ඒකේ මඤ්ඤෝ කපෝ කරි යනමනම් තිබ්බා. මන්නෙක්ටෝ එකක් අරගෙන අපි හිටියා. 5 විතර වෙද්දි පොලිමත් ගොඩක් හැදුණා. 4ට පටන් ගන්නවා කියලා තිබ්බේ. 5:00 වගේ වෙද්දි කොන්සර්ට් එක පටන් ගත්තා. අනේ පව් අපේ ජිනාගේ හොඳ වතුර බෝතලෙත් තියාලා ගත්තා. ඉතින් අපි එතන වෙන්ඩින් මැෂින් එකකින් වෙන වතුර බෝතල් ටිකක් අරගෙන ආවා වතුර ඕන හින්දා. ඉතින් අපි කොන්සර්ට් එක පටන් ගන්නකන් ඉමු. හරි ඔයාලා පව් නිසා මම ඔයාලව නවත්තන් ඉන්නේ. අපි එහෙනම් කොන්සර්ට් එක බලන්න යමු. सुदूरिये हमें सुगंध मालमिन कभी ना कभी तो मिलोगे कहीं पे हमको यकीन है ओ झुकता हो तुम मेरी आके रुकता क्या ये सबको होता है वादा रहा सनम तुमसे कोई और मेरा क्या अरे मैं तो
ඉතින් ඔන්න ඔහොම කොන්සර්ට් එක ඉවර වුණා. හරිම ලස්සනට තිබ්බා. ආදිත්‍ය සංකර් ලස්සනට සිං කළා, ලස්සනට පර්ෆෝම් කළා. අපි ඉතින් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ. පොඩක් කශිවා පැත්තෙත් ඇවිදලා අපි යන්නේ. මුලින්ම අපි ආව කශිවා ජින්ජර් එක. අපි එහෙනම් කශිවා ජින්ජර් එකේ පොඩි රවුමක් දාලා එමු.おみくじでදැන් ඔන්න ඔහම කශිවා ජින්ජර් එක බලලා අපි බලුවා මොනවද ඇට්‍රැක්ෂන්ස් ළඟපාත තියෙන කියලා. අක්කේ බොනෝයමා පාක් එක තිබ්බට ඒක අද වහලා තිබ්බේ. ඒක නිසා අතන අර තියෙනවා පොඩි මෑන් හෝල් එකක්. ඒක The Versailles of Rose කියන ඇනිමේ එකේ මෑන් හෝල් එකක්. මං හරි ආස ඇනිමේ එකක්. ඒක නිසා ඉතින් එතෙන්ට ගිහිල්ලා පොඩි පින්තූරයක් ගන්න කියලා හිතුවා. ඔන්න ඒකත් ගත්තා. දැන් අපි ටෝකියෝ ස්ටේෂන් එක පැත්තට යන්නේ. ඊළඟට අපි කරන්න යන්නේ නිහොන්බෂි වල අපි බුක් කරපු හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ රෑ ටෝකියෝ ස්කයි ට්‍රී එක බලන්න යන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් අපිත් එක්ක ස්කයි ට්‍රී එක බලන්න යන්න.
අපි දැන් QR කෝඩ් අරන් ඉන්නේ. スカイツリーをお楽しみください。 Next stop is the Tokyo Skytree Temple. ටෝකියෝ ස්කයිට්‍රී එකත් ඒ විදිහට බලලා ඉවර වුණා. මේ වීඩියෝ එක මාර දිගයි නේද තමයි. ඒ වුණාට මට එක වීඩියෝ එකකින් ඔක්කොම ටික හදලා ඉවර කරන්න ඕන වුණා. මම ඔයාලට ලේසි වෙන්න ටයිම්ලයින් දාන්නම්. ඉතින් රෑ වෙලා අපි කෙබාබ් එකක් කාලා නිදා ගන්න තමයි යන්නේ. හෙට දවසම ටෝකියෝ ටවර් එකයි ශිබුයා පැත්තේ ඉන්න තමයි හිතන් ඉන්නේ. කන්න කෙබාබ්. ඉතින් අපි උදේම සූට්කේස් උත් අරගෙන ටෝකියෝ පැත්තට යන්නේ. අපි සූට්කේස් නම් ටෝකියෝ ස්ටේෂන් එකකින් තියලා තිබ්බා. ඊට පස්සේ තමයි ඇවිදින්න ගියේ. මුලින් අපි යන්නේ ශිබුයාවල ප්‍රසිද්ධම හජිකෝ ස්ටැචු එක බලන්න. ඔයාලා හජිකෝගේ ස්ටෝරි එක දන්නවද? ඉතින් මාත් හරි ආසාවෙන් හිටපු තැනක් තමයි බලන්න හජිකෝ ස්ටැචු එක. අපි මුලින් මේක බලමු. මට කියන්න අමතක වුණා මම මේ හැම තැනකින්ම ස්ටෑම්ප්ස් තු කරගත්තා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ට්‍රැවල් කරනකොට මේ ස්ටෑම්ප් බුක් එකක් අරන් යන්න. මෙතන ස්ටෑම්ප්ස් හරිම ලස්සනයි. ශිබුයාවල ස්ටෑම්ප් එකට හම්බුනේ හජිකෝ ස්ටෑම්ප් එක. මගේ ස්ටෑම්ප් කලෙක්ෂන් එක බලන්න ඕන අය ඉන්ස්ටා ෆලෝ කරන්න. මෙතන නම් මම හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා ශිබුයා ජම්බල් ක්‍රොසින් එක. මම මුලින්ම තමයි මේ පැත්තට ආවේ ශිබුයා පැත්තට. හරිම ලස්සනයි. අද ගොඩක් සෙනග හිටියේ නැහැ. හරි ගොඩක් අවුවයි. ඒක නිසා වැඩි ඇවිදින්න හිතුන්නේ නැහැ. ගොඩක් අවුවයි. ඉතින් මට යන්න ඕන වෙලා තිබ්බා මැග්නට් කියන ස්ටෝර් එකට. ඒත් මම මේ පැත්ත ගැන දන්නේ නැති නිසා අපි වෙන shopping mall එකකට තමයි වැරදිලා ගියේ. පස්සේ යන ගමන් මෙන්න මෙතන ඉස්සරහා ස්ටේෂන් එකට එහා පැත්තෙම ලොකුවට මැග්නට් ස්ටෝර් එක තියෙනවා දැක්කා. අයියෝ. කමක් නෑ ආයේ ඒ ස්ටෝර් එකට යන වෙලාවක් නැති නිසා අපි ස්ටාර්බක්ස් එකෙන් කොෆි එකක් අරගෙන ශ්‍රී ලංකන් කෑම කන්න ටෝකියෝ ටවර් එක පැත්තට යනවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඔයාලා ස්ටාර්බක්ස් ස්ටෝර් එකට ගියත් අපි තමයි ලංකාවට තීතෑ ලැබුවේ. ඔන්න ඔහම මොට්ටුවක් තමයි තිබ්බේ.
ඉතින් මම නම් සුපුරුදු පරිදි මගේ චායි එක ගත්තා. මෙයා නම් මොකක් හරි ෆ්‍රැපචිනෝ එකක් කරන් වගේ. ඉතින් මැග්නට් ස්ටෝර් එක දිහා බලාගෙන අපිත් ඒක බිව්වා. ඉතින් ක්‍රොසින් එකත් වලට මෙතනින් පේනවා. මම හිතන්නේ මේක තමයි ලෝකේ ලොකුම, ඒ කියන්නේ ගොඩක් පිරිසක් පාර මාරු වෙන තැන. හරියටම දන්නේ නැහැ. එහෙම තමයි ප්‍රසිද්ධ. මේ දවස්වල මැග්නට් ස්ටෝර් එකේ ෂින්චන්ගේ මොකක් හරි එකක් තියෙනවා. මම ෂින්චන්ට මාරම ආසයි. ඉතින් යන්න බැරි වුණා. අනේ අර ෂින්චන් කමන්නේ. ආය දවසක එනවා. ආවහම මම හිතුවා ටෝකියෝ බස් ටුවර් එක ගන්න කියලා. ඉතින් යන ස්ටේෂන් එකෙන් ස්ටෑම්ප් එකතු කරන මට තව ස්ටෑම්ප් එකක් හම්බුණා. ඉතින් මගේ ස්ටෑම්ප් කලෙක්ෂන් එකත් බලන්න. තව ස්ටෑම්ප්ස් තියෙනවා. ඔක්කොම නම් නැහැ. මං කිව්වා වගේ ඉන්ස්ටා එකෙන් එකතු වෙන්න. එතකොට මම පෙන්නන්න. අපි එතනින් කෑම ටේක් අවුට් කරගත්තා. ඊට පස්සේ අපි ජෝජි මම හිතන්නේ ඒ ටෙම්පල් එකට පාක් එකක් තියෙනවා. මෙන්න මේ පාක් එක. එතනට වෙලා කෑම කමු කියලා හිතුවා. ඒක මාරම හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. නිකන් ලංකාවේ අපි හිටියාම ට්‍රිප් ගිහිල්ලා පැත්තකට ඉඳලා ඉඳගෙන කනවා වගේ ෆීලින් එකක් ආවා. ඉතින් ෂෝයි එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ළමයි අතනින් අපේ ටෝකියෝ ට්‍රිප් එක ඉවරයි. මෙතෙන්ට යනකම් බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරෙයි. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. ඉතින් මේ අපි යද්දි ටැක්සි අංකල් කෙනෙක් හම්බුණා. එයාගේ ටැක්සි එකේ බොන්න නම් එපා කියලා ගහලා තිබ්බේ. හැබැයි ටැක්සි එක ඇතුළ සිගරට් ගඳ අම්මෝ. By the way, bye guys. ආය හම්බෙමු.